කොහොමද මගේ යාළුවේ සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් මගේ යාළුවේ අද අරගෙන ආපු වීඩියෝ එක සමහර විට ඔයාගේ ජීවිතේ වෙනස් කරන වීඩියෝ එක වෙන්න පුළුවන්. ඒ නිසා මතක් කරනවා වීඩියෝ එක අන්තිම වෙනකම් අපිත් එක්ක රැඳී ඉන්න කියලා. ඔයත් නවාදායම් මාර්ග හොයන කෙනෙක් නම් දැනුමට යමක් එකතු කරගන්න ආස කෙනෙක් නම් එන්න මේ පැත්තට අපි යමු වීඩියෝ එකට. රටක් විදියට නවාදායම් මාර්ග උත්පාදනය කරමින් ඉන්න වෙලාවේ ඔයා හිතුවද මේ ව්‍යාපාරය ගැනත්? කනේ බිඟු පාලනය. ඉස්සෙල්ලා අපි බලමු යාළුවේ කනේ බිඟු පාලනය කියන්නේ මොකක්ද කියලා. කනේ පැණි, පරාග, ලාටු අස්වැන්නක් ලෙස ලබා ගැනීම සහ භෝග පරාගණයට කනේ මැස්සන් ඇති කිරීම තමයි කනේ බිඟු පාලනය කියලා කියන්නේ. ස්ටින්ග්ලස් බී එහෙම නැත්නම් දෂ්ට නොකරන මීමැස්සා කියන අර්ථය දෙන මීමැසි පරපුරේ අහිංසකම සත්වයා. මේ කනේ මැස්සට විතක් පිහිටලා නැහැ. ඒ නිසා ඕනම කෙනෙකුට පහසුවෙන්ම මේ කනේ මැස්සව ඇති කරන්න පුළුවන්. කනේ බිඟු ගෘහයන් අපිට ගෙදරදී වුණත් මේ ආකාරවලින් නිර්මාණය කරගන්න පුළුවන්. දැනටමත් කනේ මීමැසි වදයක් පැමිණ ඇතනම් මේ වගේ නිවෙස්වල සදාගත්ත ගෘහවලටත් පරිස්සමට ඇතුළත් කරගන්න පුළුවන්. වැස්ස නැති කාලවලට කනේ මැස්සන් කට්ටි වෙන් වෙලා වෙන වෙනම ජනාවාස පවත්වා ගන්න යනවා. අන්න ඒ අවස්ථාවල මෙවැනි ගෘහ නිර්මාණය කරලා තිබ්බහම ඔවුන් ඒ වගේ පදිංචි වෙනවා. මෙම කනේ බිඟු පැණි කිලෝග්‍රෑම් එකක් 50000ක් විතර වෙනවා. මේ ඒ නිසා ඉතා හොඳ ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්නත් පුළුවන්. ඔයාලා මේ දකින්නවා වගේ කනේ බිඟු ගෘහ මිලදී ගන්නත් තියෙනවා. මෙම ගෘහයේ රැජින පල්ලෙහා කුටීරයේ බිත්තර දමන අතර පැණි ඉහළ කොටසේ බඳින ලබන නිසා කිසිම කනේ මැස්සෙකුට හානියක් නොවෙන්න පහසුවෙන් පැණි වෙන් කරගන්න පුළුවන් වෙනවා. මේ පැණි වලටත් වඩා හොඳ ඖෂධීය වටිනාකමක් මෙහි තියෙනවා. ආහාරයට වගේම ආයුර්වේද වෙදකමට, රූපලාවන්‍ය කටයුතු සඳහාත්, සාමාන්‍ය තුවාල වගේම පිලිසුම් තුවාල සඳහාත් ඉක්මන් සුවයක් සඳහා මෙම පැණි භාවිතා කරනවා. ඉන්දියාව වගේ රටවල් වල මෙය මහා පරිමාණයෙන් වගා කොට විදේශ විනිමය පවා උපයනවා. ඉතින් ඔයාටත් පුළුවන් කිසිම මහන්සියක් නැතුව මේ කනේ බිඟු පාලනය කරලා ලොකු ආදායමක් ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.